ආයුබෝවන්. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයට. කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය කියලා කියනකොටම අපේ මතකයට එන්නේ ලස්සනම ලස්සන මිහිඳු පෙරහැර. ඉතින් මේ මිහිඳු පෙරහැර මෙවරත් 37 වෙනි වතාවට කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ඒ ගැන වැඩිදුර විස්තර සහ මේ පෙරහැරේ අතීතය ගැන දැනගන්න අපි අද මේ විහාරස්ථානට ඇවිල්ලා ඉන්නවා. අපි ගිහින් බලමු ඒ පෙරහැර ගැන විස්තර ටික. ආයිබෝවන්. අපිත් එක්ක මේ මොහොතේදී එකතු වෙලා ඉන්නවා 37 වන මිහිඳු පෙරහැරේ මූලික කටයුතු සිදු කරන නියමාවලන් දෙකක්. ප්‍රථමයෙන්ම මෙම ස්ථානයේ අපේ ගෞරවයෙන් පිළිගනු ලබනවා කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලුතර තිස්ස විද්‍යාලයේ ආචාර්ය කලපුගම මිහිඳු මහ පෙරහැරේ පෙරහැර කමිටුවේ සභාපති පරණගම ජිනානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේට. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කලපුගම මිහිඳු පෙරහැරේ පෙරහැර කමිටුවේ ලේකම්තුමන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොට්ටාස භාර නිලධාරී ජී.ඩබ්ලිව්.ඩී. සරත් කුමාර මැතිතුමන්. ඔබතුමාවත් ගෞරවයෙන් මේ ස්ථානට පිළිගන්න ලබනවා. හාමුදුරනේ 36 වන මිහිඳු පෙරහැර අති සාර්ථකව පසුගිය වසරේ ගම් නියම් ගම් අපේ තැඩිසරලා මොරොන්තුඩුව කලපුගම තිඹිරිය මේ හැම ප්‍රදේශයම ආවරණය කළා බොහොම සාර්ථකව අවසන් වුණා. ඉතින් දැන් අපි මේ සූදානම් වෙලා ඉන්නේ 37 වන මිහිඳු පෙරහැර සාර්ථකව ගමන් ආරම්භ කරන්නට. මේ පෙරහැර ගැන විස්තර කතා කරනකොට ප්‍රථමයෙන්ම අපිට දැනගන්න අවශ්‍යයි මේ කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය පිහිටලා තින්නේ කොහෙද දිස්ත්‍රික්කය මේ විස්තර ටික ඒ වගේම මේ පන්සලේ තියෙන පෞරාණික වටිනාකම ඒ වගේම මේ පෙරහැරේ ඉතිහාසය ගැන වහන්සේගෙන් අපි දැනගන්න කැමතියි මේ ජනතාව වෙනුවෙන්. හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අප ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ 37 වෙනි පෙරහැරට සූදානම් වන අවස්ථාව. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබතුමා මගෙන් බලාපොරොත්තු වුණ පෙරහැර අතීතයේ පිළිබඳව විශේෂයෙන්ම අපේ පෙරහැර පැවැත්වෙන ස්ථානය ඒ වගේම දිස්ත්‍රික්කයේ පිළිබඳව අප ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කලපුගම බටහිර ග්‍රාම සේවා වසමේ විහාරස්ථානය පිහිටා තිබෙනවා. හාමුදුරනේ වසර 37ක් මේ පෙරහැර ගමන් කරලා තියෙනවා. ඈත අතීතයේ අපේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා මේ පෙරහැර සම්බන්ධයෙන්. අපි කැමැති දැනගන්න මේ 37 වන මිහිඳු පෙරහැර කියන්නේ පළවෙනි මිහිඳු පෙරහැර ගමන් ආරම්භ කරපු දවසේ ඉඳලා මේ 37 වන මිහිඳු පෙරහැර වෙනකම්ම මේ පෙරහැරේ කොහොමද දියුණුව කොහොමද මේ පෙරහැර ගමන් කරේ සහ මේ පෙරහැර පිළිබඳ විස්තර ටිකක් අපි දැනගන්න කැමැති ඔබ වහන්සේගෙන්. ඔව් මේ පෙරහැර පිළිබඳව සිහිපත් කරනකොට මේ පෙරහැර 1924 වර්ෂයේ තමයි මේ විහාරස්ථානය එවකට ආරම්භ කරලා තිබෙනවා. එවකට මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයේ දුරු යතිවරයන් වහන්සේලා හැටියට අපිට මතකයේ සිහි වෙනවා තල්පිටියේ සෝබිත ගෞරවනීය නායක හම්දුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමයි මේ පෙරහැර ආරම්භ කරලා තිබෙන්නේ. අතීත කතාවල ඒ වගේම ජනප්‍රවාද සහ ඒ වගේම අපේ පැරණි දායක දායිකාවන් තොරතුරු අනුව මේ පෙරහැර ඒ වර්ෂය තුල ආරම්භ වෙලා මේ පෙරහැර මල් පෙරහැරක් හැටියට තමයි අප ගම්මානේ ආරම්භ වෙලා තිබෙන්නේ. මල් පෙරහැරක් බවට පත් වෙලා තිබුණු මේ පුංචි පෙරහැර ඒ වකවානුවේදී පැරණි කාලේ කළුතර නගරය දක්වාම ගමන් කළා කියන කාරණාවත් ඒ වගේම එවකට පැරණි මම හිතන්නේ කරත් ආදිය භාවිතා කරමින් පෙරහැර ගමන් කරා කියන ඉතිහාසයක් තිබෙනවා. ඉතින් මේ පෙරහැර දිගටම උන්වහන්සේගේ කාලේ ගමේ දායක දායිකාවන් සම්බන්ධ කරගෙන පවත්වාගෙන ඇවිදින්න නැවත ඉන්පසු විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වන පනාපිටියේ චන්දජෝති නායක හම්දුරන් වහන්සේගේ කාලේ මේ පෙරහැර නැවත සූදානම් වෙලා තිබෙනවා. ඉතින් උන්වහන්සේගෙන් අනතුරුව ටික කාලයක් මේ පෙරහැර නැවතිලා තිබෙනවා. 1980 ගණන් වල විහාරස්ථානයේ විහාරාධිපතිවට පත් වුණු බරළකුමරේ මේදානන්ද මාගේ ගුරුදේවත ලොකු හම්දුරන් වහන්සේ විහාරස්ථානයට වැඩම කරපු කාල සීමාව ඒ කාල සීමාවෙ ඉඳලා නැවත පෙරහැර ආරම්භ කරලා තිබෙනවා.
ඉතින් ඒ ආරම්භ කරපු පෙරහැර නැවතත් නතර වෙලා අපි 35 වෙනි පෙරහැරක් හැටියට මේ පෙරහැර ආරම්භ කළා රාත්‍රී පෙරහැරක් හැටියට. ඒ වගේම 36 වෙනි පෙරහැරක් හැට ගිය වර්ෂයේදී 2025 වර්ෂයේදී එයත් රාත්‍රී පෙරහැරක් හැටියට අපි සූදානම් කළා. ඉතින් මෙවර 37 වෙනි පෙරහැර තමයි අපිට සූදානම් වෙමින් මේ පවතින අවස්ථාවක්. ඉතින් ඔය කාල සීමාවත් එක්ක මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් පෙරහැර දවල් කාලයේ තිබුණ පෙරහැරක් ඒ වගේම වසර 3ක් 4ක් වැනි කාල සීමාවක් රාත්‍රී පෙරහැරක් බවටත් ඒ වගේම විශාල පෙරහැරක් බවට මල් පෙරහැරක් බවට පත් වෙලා තිබුණු පෙරහැර වර්තමානයේ වෙනකොට රාත්‍රී පෙරහැරක් ඒ වගේම විශාල පෙරහැරක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අද වර්තමානයේ වෙනකොට අද දවස දක්වාම කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන පෙරහැර අතර සුවිශේෂී ගණයේ පෙරහැරක් බවට අද දවසේදී අපේ විහාරස්ථානයේ පෙරහැර පත් වෙලා තිබෙනවා. පෙරහැර කමිටුවේ ලේකම්තුමනි 37 වන පෙරහැරක් පවත්වනවා කියලා කියන්නෙම ඒ කියන්නේ අපි හැම අවුරුද්දෙන් අවුරුද්දටම පෙරහැර විශේෂ කරන්න ඕන. ඒ කියන්නේ ගිය අවුරුද්දට වඩා වෙනසක් කරන්න ඕන. ගිය අවුරුද්දේ මොන හරි අඩුපාඩු තිබ්බනම් අපි අඩුපාඩු හදා ගන්න ඕන. ඉතින් ඔබතුමා චුට්ටක් අපිට පැහැදිලි කරලා දෙන්න මේ 37 වන පෙරහැරේ දැනට පෙරහැර කටයුතු සූදානම් වෙලා තියෙන්නේ කොහොමද? ගමන් මාර්ගය කොහොමද? අපේ ජනතාවට එහෙම නැත්නම් අපේ ප්‍රදේශවාසීන්ට ඔබතුමාගේ මොනක් හරි පණිවිඩයක් තියෙනවා නම් අපිට පොඩ්ඩක් දැනුම් දෙන්න මේ අවස්ථාවේදී කොහොමද මේ පෙරහැරේ සූදානම් වෙලා තියෙන කටයුතු පිළිබඳව. අයිබෝවන් සුබ දවසක්. ශ්‍රී සුමංගලාරාම විහාරාධිපති පණ්ඩිත ශාස්ත්‍රපති කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය ඌව පරණගම ජිනානන්ද නායක ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ 37 වෙනි මිහිඳු මහා පෙරහැර පැවැත්වීම සඳහා අපගේ නායක ස්වාමින් වහන්සේ තීන්දුව කරා. 36 වෙනි මිහිඳු මහා පෙරහැරත් ලේකම් ධූරයේ දැරුවේ මා විසින් මේ අවස්ථාවේදී කීමට ඉතාමත් කැමැතියි. මොකද 37 වෙනි මිහිඳු මහා පෙරහැර සාර්ථක කර ගැනීමේදී අපිට අතපසු වුණා යම් දෙයක් 37 වෙනි පෙරහැරේදී එය නිවැරදි කිරීම මාගේ කාර්යභාරයක්. නායක ස්වාමින් වහන්සේ නිතරම කියන්නේ මේ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා සැලසුමක් තිබිය යුතු බව. 37 වෙනි මිහිඳු පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා කෙටුම්පස් සකස් කරේ ජනවාරි මාසයේ 8 වෙනිදා. ඇත්තටම මෙම මිහිඳු මහා පෙරහැර ඉතාමත් ලස්සන ප්‍රෞಢත්වය හෙබි ගමට ආදර්ශමත් ගමේ දරුවන්ගේ හැකියාව පෙන්වන දිස්ත්‍රික්කයේ පෙරහැර වලින් පළවෙනි පෙරහැර කිව්වත් මා නිවැරදි. මොකද මේ පෙරහැර සැලසුම් කිරීමේදී මේ ග්‍රාමයේ සිටින සතර පේරුවේම පින්වත් දායක දායිකාවන් ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දහම් පාසල තරුණ කැල ඒ වගේම අලපුගොම ග්‍රාම නිලධාරී කොට්ටාසේ අයි සියලුම දෙනාම මෙම උත්සව සභාවට සහභාගී වෙලා මම සකසන ලද ඒ කෙටුම්පතට අනුව නායක ස්වාමින් වහන්සේගේ අනුදැනුමත් ඇතුව ක්‍රියාත්මක වුණා. ඇත්තටම කියන්න ඕන මේ පෙරහැර සැලසුම් කරනකොට අපිට ඇත්තටම තියෙන ලොකුම වාදකය වෙන්නේ මේ පෙරහැර සඳහා විශාල මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වැය කරන මුදල කොහොමද අපි ලබා ගන්නේ කියන එක තමයි එකම් දූරයක් හැටියට මට ප්‍රධාන වශයෙන් සැලසුම් කරන්න තියෙන්නේ. ඇත්තටම මම එම අභියෝගෙත් මේ වෙනකොට සාර්ථකව සැලසුම් කරගෙන තියෙනවා. ඇත්තටම මෙම කලපුගොම ග්‍රාම නිලධාරී කොට්ටාසේ නැත්නම් ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ සතර පේරුවේ අදාළ සිටින පින්වත් දායකාවන්ගේ යස්ති විශාල ධනයක් නැත්නම් මුදලක් මෙම පෙරහැර 37 වෙනි වතාවට කරන්න ඇත්තටම මට ශක්තියක් ධෛර්යයක් වුණා. ඒ වගේම කියන්න ඕන මෙම පෙරහැර සඳහා අවශ්‍ය මූල්‍ය තත්ත්වය සකසා ගැනීම සඳහා අපිට මේ පළාතේ නැත්නම් මේ දිස්ත්‍රික්කයේ ඇතුළත ආයතන වලට ගිහිල්ලා මේ පෙරහැරේ විස්තරේ අපි යොමු කරාට පස්සේ ඒ සදහැවත් පින්වත් ව්‍යාපාරිකයන් මෙම පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා යම් පින්බර මුදලක් අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ නායකත්වයෙන් මෙම පෙරහැරට ඒ ගිණුම්ගත කිරීම සිදු වුණා. ඊට අමතරව ගමින් පිටත කියලා අපි සඳහන් කරන්නේ අපේ ග්‍රාම නිලධාරී කොට්ටාසයෙන් පිටත සීලුම් ගම් ආවරණය කරමින් අපි ටිකට්පත් මුද්‍රණය කරමින් ඒ ටිකට්පත් වලින් ලැබෙන මුදල අපගේ කමිටු විසින් ඒ මුදල් මේ වෙනකොට 150කට වැඩි ප්‍රමාණයක් අපිට ලං කරලා දීලා තියෙනවා. ඇත්තටම සතුටුයි. ඒ වගේම විදේශගත ව්‍යාපාරික රාජ්‍ය මැදිහත් වීම මේ වෙනකොට සිදු වී හමාරයි. ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ 37 වෙනි මිහිඳු පෙරහැරේ ඇත්තටම නැටුම් ශිල්පීන් 800ක ප්‍රමාණයක්
නර්තනයේ යෙදෙනවා. ඒක සුවිශේෂ අවස්ථාවක්. මං හිතන්නේ මේ කළුතර දිස්ත්‍රික්කෙම වැඩිම නර්තන ශිල්පීන් සංඛ්‍යාවක් නර්තනයේ යෙදෙන්නේ ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ 37 වෙනි මිහිඳු මහ පෙරහැර බව මං ඉතාමත් ආඩම්බරෙන් හා කැමැත්තෙන් ගෞරවනීයව ඔබව දැනුවත් කරන්න කැමතියි. ඇත්තටම මේ පෙරහැරේ විශේෂාංග ගොඩක් තියෙනවා. අපේ ප්‍රධාන කරුණුන් වහන්සේ වැඩම කිරීම සිදු වෙනවා. ඒ වගේම හස්තීන් 10කට වඩා ප්‍රමාණයක් මේ පෙරහැරේ ගමන් ආරම්භ කිරීමට සැලසුම් කළා තියෙනවා. ඒ වගේම නැටුම් කණ්ඩායම් 45ක් පමණ පෙරහැරට යොමු කිරීම මේ වෙනකොට සිදු කරහමාරයි. කලපුගම මිහිඳු පෙරහැර කියලා කිව්වම එහෙම නැත්නම් ඒක පෙරහැර පවත්වනවා කියන රාවය ගම් වලට ගියාම හැම වතාවෙම ප්‍රදේශයේ ජනතාව ගිය පාරට වඩා වෙනසක් බලාපොරොත්තු වෙනවා පෙරහැර. ඒ හේතුව තමයි අපි හැම වසරෙම මේ 36 වන 35 වන 37 වන හැම පෙරහැරකම වගේම වෙනසක් සිදු කරා අලුත් දෙයක් එකතු කරා පෙරහැරට. දවල් කාලේ ගමන් කරපු පෙරහැර වහන්සේ පැවසු ආකාරයටම රාත්‍රී කාලේ බවට පත් කරා. ඒතර අලංකාර මල් බයිසිකල් වගේම අලංකාර ලයිට් වැල් වලින් මාර්ගය අපි ලස්සන කරා. ඉතින් ඒ වගේ විශේෂ දේවල් ගොඩක් කරා. 37 වන මිහිඳු පෙරහැර කිව්වම අපේ ජනතාවට එනවා අදහසක් හැම පාරම පන්සලෙන් පෙරහැර කමිටුවෙන් සංවිධාන මණ්ඩලයෙන් පෙරහැරේ වෙනසක් කළා. එතකොට 36 වන පෙරහැරට වඩා 37 වන පෙරහැරේ තියෙන සුවිශේෂත්වය මොකක්ද? පෙරහැරට අලුතෙන් එකතු වුණු අංග මොනවද? පන්සලේ සිදුවන වෙනස්කම් මොනවද කියලා අපිට දරගන්න ඔබ වහන්සේගෙන් අපි කැමතියි. ඇත්තටම කලපුගම සුමංගලාරාම විහාරස්ථානයේ මිහිඳු මහ පෙරහැර කියන උතුමා පැවසූ ආකාරයට ජනතාව ගොඩක් විමසිල්ලෙන් බලාගෙන ඉන්න බලාපොරොත්තු වන සෑම වර්ෂයක පෙරහැරක්. එතකොට මේ පෙරහැර ඇත්තටම අපි පෙරහැරක් බලන්න කැමති හැම වසරකම පෙරහැර තුලින් වෙනසක් දකින්න අපි හරි කැමති. ඇත්තටම අපේ සංවිධායක කමිටුවත් ඒක ලොකු උත්සාහයක් යෙදෙනවා වගේම පෙරහැර නරඹන ජනතාවත් සෑම වර්ෂයකම බලාපොරොත්තු වෙන මේ දේ. එතකොට අපේ පෙරහැරේ සෑම වර්ෂයකම ආරම්භක වර්ෂයේ ඉඳලම වෙනස්කම් එක්ක යන පෙරහැරක් තමයි අපේ පෙරහැර. ඇත්තටම ගමේ ඉන්න තරුණ කැල ඒ වගේම දායක දායිකාවන් ඒ වගේම අපේ දහම්පාසී සෝබෙද දහම් පාසල මේ හැමදෙනාම මේ පෙරහැර වෙනුවෙන් විවිධ ආකාරයේ වෙනස්කම් සිදු කරමින් ලස්සන පෙරහැරක් බවට පත් කරගන්න හැමදෙනාම ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා. ඉතින් ඒකට ඇත්තටම හොඳම නිදර්ශනය තමයි 36 වෙනි පෙරහැරේ අපි දැක්ක කාරණාව තමයි පන්සලේ ඉදිරිපස නිර්මාණය වුණු තොරණ. ඉතින් ඒ තොරණ මම හිතන්නේ ඒකම මම හිතන්නේ පෙරහැරේ වෙනසක් හැටියට ඒ තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් නිර්මාණය වුණ එක. එතකොට මේ වර්ෂයේ 37 වෙනි පෙරහැරේ සුවිශේෂී කාරණාවක් හැටියට මම මේ වෙලාවේදී සිහිපත් කරන බොහොම ගෞරවයෙන් ඒ වගේම බොහොම සතුටින් ඊය වර්ෂවලට වඩා මේ වර්ෂයේදී ඊය වර්ෂවල දකින්න නොලැබුණු පෙරහැර අංගයක් හැටියට අපි දකිනවා. මොකද අපි මේ පෙරහැරවල් සිදු කරනකොට දෙවියන්ගේ ආශිර්වාදයේ විශේෂයෙන්ම අප විහාරස්ථානයේ පැරණි දේවාල දෙකක් වෙන විෂ්ණු කතරගම දේවාල මන්දිරේ බුදු පූජාවන් පවත්වලා තමයි අපේ විහාරස්ථානයේ හෝ ගමේ කටයුතු විශේෂයෙන් පෙරහැරේ කටයුතු අපි ආශිර්වාදයක් ලබා ගන්නවා. ඉතින් විශේෂයෙන්ම අපිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් මේ වර්ෂයේදී අපි කල්පනා කළා අපේ විහාරස්ථානයේ පැරණි දේවාල දෙක වර්තමානයේ තුල අපි නැවත ජනතාව වෙනුවෙන් සෙත් පැතීම සඳහා අපි ආරම්භයන් සිදු කළා මේ වර්ෂයේ මුලම. ඉතින් අපි මේ පෙරහැරට මේ වර්ෂයේ තුල අපි බලාපොරොත්තු වෙනවා පෙරහැරේ දේවාභරණ වැඩම කරවීම විශේෂයෙන්ම මේ දේවාභරණ වැඩම කරවීම සිද්ධ වෙන්නේ හස්ති රාජ්‍යයන් පිට. ඔනක තමයි මේ වර්ෂයේ තියෙන පෙරහැරේ සුවිශේෂත්වය හැමෝම බලාපොරොත්තු වන ආකාරයේ කතරගම මහා දේවාලයේ පෙරහැර හා සමානව ඒ ගමන් කරන ආකාරයටම අපවිහාරස්ථානයේ විෂ්ණු කතරගම දේවාල දෙකෙහි දේවාභරණ හස්තීන් දෙදෙනෙකුගේ පිටේ පෙරහැරේ පුරාවටම වීථි සංචාරය කිරීම ඒ තුලින් ජනතාවට බැතිමතුන්ට දේවාශිර්වාදය ලබා දීමට මේ වර්ෂය තුල අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ හැමදෙනාම ඒකට ගොඩක් ප්‍රිය කරනවා. ඒ වගේම කැමැත්ත දක්වනවා අපේ ජීවිතයේ දෙවියන්ගේ ආශිර්වාදයන් සලසා ගන්න. ඒ සායි දේවාභරණ අපි පුරාණ චාරිත්‍රානුකූලව තමයි ඒ කටයුතු
මේ වර්ෂයේ තුලත් සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි විශේෂය. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගිය වර්ෂයට වඩා මේ වර්ෂයේදී ගිය වර්ෂයේ දකින්න නොලබුණු පෙරහැර අංග විශේෂයෙන්ම නැටුම් කණ්ඩායම් අපිට මතක් කරන්න පුළුවන් පෙරහැරක දකින්න නොලැබෙන අපි කියනවා ಭಾರತයේ නැටුම් නැත්නම් ඉන්දියාව සම්ප්‍රදායේ තියෙන නර්තන කණ්ඩායම් අපේ පෙරහැරේ වෙනත් පෙරහැර වලට වඩා අපේ පෙරහැරේ මම දකිනවා ඒ අය ගමන් කරන නිසා අපිට පුළුවන් කමක් තියෙනවා අපේ සංස්කෘතික දේවල් විතරක් නෙවෙයි බටහිර සංස්කෘතියේ තිබෙන දේවලුත් මේ පෙරහැර තුලින් ඔබට මේ වර්ෂයේදී දැක බලා ගන්න. හමුදුරනේ පෙරහැරක් කරනවා කියන්නෙම මිනිස් ශ්‍රමය මිනිස් බලයට වගේම පෙරහැර ලස්සන කරගන්න නම් මුදල් තත්ත්වයක් පෙරහැර පැත්තෙන් සාර්ථක වෙන්න ඕන. ඉතින් අපි දැනගන්න කැමති මේ පෙරහැරේ සාර්ථක කරගන්නට පෙරහැර ලස්සනට එදාට අපිට පවත්වන්නට දැනට ලැබිලා තියෙන සහයෝගය සහ අපේ මොනවාද අපි තවත් මේ ප්‍රදේශවාසීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා මේ පෙරහැර සාර්ථක කරගන්නට. ඇත්තටම ඔබතුමා මතක් කළා වගේම හොඳ ප්‍රශ්නයක්. මොකද පෙරහැරක් කරනකොට අපි හැමෝටම හිතන කාරණාවක් තමයි මේක සිදු කරගන්න කොහොමද, ඒකේ මූල්‍යමය දායකත්වය කොහොමද කියන කාරණාව. ඇත්තටම වර්තමානයේ අපිට පෙරහැරක් සිදු කරනකොට ඒක තමයි මූලිකම කාරණාව හැටියට මතක් කරන්න ඕනේ. මොකද අද වර්තමානයේ සෑම දෙයක්ම මුදල් මත පරිවර්තනය වෙලා තියෙන යුගයක තමයි අපි පෙරහැර සිදු කරන්නේ. ඉතින් අතීතයේ තුල නම් ස්වේච්ඡාවෙන් තමයි අපි දන්න හැටියට පෙරහැර පින්කමක් හැටියට තමයි ආරම්භ කරලා තියෙන්නේ. පෙරහැරේ ගමන් කරන්න ඒක සදහැසිතින් ගමන් කිරීමක් හැටියට මුදල් මත පදනම් වෙලා තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට මේ සෑම කාරණාවක් මුදල් මත පරිවර්තන වෙලා තිබෙන යුගයක ඉතින් අපිටත් හරි දුෂ්කර කාර්යයක් තමයි මුදල් සොයා ගැනීම. මොකද අතිවිශාල මුදලක්, මොකද අපි මල් පෙරහැරක් බවට පත් වෙලා තිබුණු පෙරහැර අලියතුන් සම්බන්ධ කරගනිමින් විශාල නැටුම් කණ්ඩායම සම්බන්ධ කරගනිමින් වර්තමානයේ අපි පෙරහැර සිදු කරනවා. ඉතින් ඒ සිදු කරනකොට ඒ හැම දිනාටම අලියතුන්ට ඒ වගේම පෙරහැරේ නැටුම් කණ්ඩායම් සඳහා අපිට ගෙවීම් සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ ගෙවීම සිදු කරගෙන අපිට විශාල මුදලක් මම හිතන්නේ පෙරහැරකට අද වර්තමානයේ ඔබ දන්නවා ඇති වර්තමානයේ තිබෙන පෙරහැරවල අතර ඒ පෙරහැරකට යන මුදල මොනතරම් විශාල මුදලක්. ඒක මට මේකෙන් කියන්න පුළුවන් කමක් නැහැ මොනතරම් ප්‍රමාණයක් මේ වර්ෂේ. මොකද වසරෙන් වසරට මේක වෙනස් වීම වලට ලක් වෙනවා. නිසා මේ වසරේත් අපේ පෙරහැරට අති විශාල මුදලක් අපිට යොදවන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම අපි එය ලබා ගන්න කාරණාව තමයි ඇත්තටම අපේ සතර පෙරුවේ දායකාවන් විශාල දායකත්වයක් අපිට මේ පෙරහැර සඳහා ලබා දෙනවා. මේ වගේම පෙරහැර ගමන් කරන මාර්ගයේ ඉන්න දෙපස ඉන්න හැමදෙනාමත් ඒ වගේම අපේ ගම්පෙසේ තියෙන පෞද්ගලික ආයතන, ඒ ආයතන විශාල සංඛ්‍යාවක් අපිට සෑම වර්ෂයකම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම සම්පත් දායකයන් හැටියට අපට ගම්වාසී, ඒ වගේම අපේ ගමේම අපේ දහම් සීසෝපිත දහම් පාසලේම අධ්‍යාපනය ලැබලා විදේශගත වෙලා ඉන්න ප්‍රජාව, අපේ දායක තරුණ තරුණියන් හැටියට ඒ හැම දෙනාගේම දායකත්වයක් අපිට මේ වර්ෂයේ තුලත් ලැබෙනවා. ඒ වගේම තමයි අපි මේ පෙරහැර කටයුතු සිදු කර ගැනීම සඳහා අපේ පෙරහැර කමිටුව, අපේ ලේකම්තුමා, ඒ වගේම භාණ්ඩාගාරිකතුමා, ප්‍රධාන සංවිධායකවරු ඇතුළු සියලු දෙනාම අපි මේ වර්ෂයේ සෑම වර්ෂයකම වගේම ටිකට් පොත් අපි ලබා දීලා තියෙනවා. ඇත්තට මේ හැම දෙයක්ම සිදු කරන්න අති සාර්ථක පෙරහැරක් සිදු කරන්න බලාපොරොත්තු වෙන නිසා විශාල වෙහෙසක් දරනවා. මේ පෙරහැරේ මූල්‍යමය තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා හැම දෙනාම ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු සිදු කරනවා. ඉතින් ඒ අනුව තමයි ඇත්තටම මේ පෙරහැරේ ඒ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මූල්‍යමය කටයුතු සිදු කරන්නේ සූදානම් කරගන්නේ මම ඔය මතක් කරපු ආකාරයට තමයි අපි ගමින් ගමට ගිහිල්ලා, ඒ වගේම නගරයෙන් නගරයට ගිහිල්ලා අපේ ඉන්න දහම් දරුවෝ, ඒ වගේම වැඩිහිටියන් මේ සියලු දෙනාම ඒ මූල්‍යමය දායකත්වයේ තර කර ගැනීම සඳහා විවිධ කටයුතු මේ පෙරහැර වෙනුවෙන් සිදු කරනවා. ඉතින් ඇත්තටම මම මේ කෘතවේදීව සිහිපත් කරන්නේ ගම්වාසීන් හැටියට, දාපේ ඉන්න දායකාවන් හැටියට ඒ හැමදෙනාගේම නොමසුරු දායකත්වය මේ පෙරහැර වෙනුවෙන් ඒ හැමදෙනාම ලබා දීම විශේෂයෙන් විහාරස්ථාන විහාරාධිපතින් වහන්සේ හැටියටත් පෙරහැර කමිටුවේ සභාපති හාමුදුරන් වහන්සේ හැටියටත් ගොඩක් සන්තෝෂ භාවයට පත් වෙනවා. අපේ දායකාවන් වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කරලයි
මේ 37 වෙනි පෙරහැර මෙවරත් බලාපොරොත්තු වෙන ලස්සන නිර්මාණාත්මක ඒ වගේම කලා සංස්කෘතියෙන් හෙබි ලස්සන පෙරහැරක් බවට පත් කරන්නයි මේ සෑම කැපවීමක්ම අපි හැමදෙනාම එකතු වෙලා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. 37 වන මිහිඳු පෙරහැරේ ගමන් මාර්ගයේ 36 වන මිහිඳු පහ පෙරහැරේ ගමන් මාර්ගයට වඩා පොඩි වෙනසක් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි කැමති පැහැදිලිවම මේ ගමන් මාර්ගය දැනගන්න 37 වන මිහිඳු මහ පෙරහැර ජූලි මාස 25 වෙනිදා සවස 7ට කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයෙන් ආරම්භ වෙලා ගමන් කරන ගමන් මාර්ගය පැහැදිලිව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් ඔබතුමා මගෙන් විමසා සිටියේ 37 වෙනි මිහිඳු පෙරහැරේ ගමන් මාර්ගය ගැන විස්තරයක් කියන ලෙසට. ඇත්තටම 37 වෙනි මිහිඳු පෙරහැරේ හස්තිරාජ්‍යය ලබා ගැනීමේදී අපිට ඇත්තටම අදාළ කිලෝමීටර් ගාන සැලකියට ගන්න වුණා. ඒ වෙලාවේ එම හස්තිරාජ්‍යය ලබා ගැනීමේදී කිලෝමීටර් 4කට අඩු ප්‍රමාණයකින් තමයි මේ පෙරහැර අවසන් කිරීම සඳහා අපිට ඒ අනුමැතිය ලැබුණේ. ඇත්තටම ඒ සඳහා නැටුම් කණ්ඩායම් වලත් ඒ අභියෝගය අපිට ආවා. මොකද පෙර ගමන් මාර්ගය කිලෝමීටර් 7.5ක් වූ නිසාත් එම ගමන් මාර්ගය ඇත්තටම විශාල දුරක් බැවින් ඒ අපහසුතාවයට ලක්වීමට නැතුව මෙවර අපි 37 වෙනි මිහිඳු මහ පෙරහැර ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයෙන් පිටත්ව හොරේ කැලේ හන්දියෙන් DSI හන්දියෙන් අපි හේම්පිට හරහා තරුණසේවා මාවතෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයට පිවිසලා එම මාර්ගයෙන් මොරොන්තුරු ප්‍රදේශයට ගමන් ගන්නා විට අපිට තියෙන ධම්මානන්ද ජාතික පාසලේ ක්‍රීඩා පිටියේ විශාල පෙරහැර අවසන් කිරීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා. එම වෙනකොටත් අපිට කිලෝමීටර් 4කට ආසන්න ගාණක් එම දුර ප්‍රමාණවත් වෙලා තියෙනවා. ඇත්තටම මෙම කෙටි කිරීමේදී පෙරහැර සාර්ථක වෙනවා. ඒ වගේම නර්තන ශිල්පීන්ටත් පහසුවක් ඇති වෙනවා. ඒ වගේම මූල්‍යමය දායකත්වය ලබා දීමේදී අපිට එතනත් අපිට වාසියක් ඇති වෙනවා. ඒ නිසා ඒ ඔක්කොම සලකා බලා ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ උපදෙස් මත එම ක්‍රීඩා පිටියෙන් පෙරහැර අවසන් කිරීමට සීළු කටයුතු සැලසුම් කර තියෙන බව තම සතුටින් මේ අවස්ථාවේ කියා සිටිනවා. පෙරහැරක් කරනවා කියන එක පෙරහැරක් පවත්වනවා කියලා කියන එක අපිට මේ අද පටන් අරන් හෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝකාලීන සැලැස්මක් තියෙනවා. සහ පෙරහැරක් ඒ දවසට ලස්සනට වීදි සංචාරය කරන්න නම් හොඳ සැලැස්මක් අපිට තියෙන්න ඕන. අපි දැනගන්න කැමති පෙරහැර කමිටුවේ ලේකම්තුමා විදිහට පෙරහැර පවත්වන එකේ ලොකු බාරදූර වගකීමක් දරන පුද්ගලයෙක් හැටියට ඔබතුමාලගේ කමිටුවේ සැලැස්ම මොකද්ද? 37 වන පෙරහැර සාර්ථකව ගමන් ආරම්භ කළා අවසන් වන තෙක්ම පාන්දර වේ 2-3 වෙන්න පුළුවන්. ඒ වේලාව වෙනකම්ම ඔබතුමාගේ සැලැස්ම මොකද්ද මේ පෙරහැර සාර්ථකව පවත්වාගෙන යන්න? ඔව් ඇත්තටම ඔබතුමා මගෙන් විමසා සිටියේ ඔබ කොහොමද 37 වෙනි මිහිඳු මහ පෙරහැර සැලසුම් ගත කරේ කියලා. ඇත්තටම බාරදූර කාර්යයක්. ඇත්තටම මගේ සැලසුම් හරියට සාර්ථක වුණොත් තමයි පෙරහැරේ සියලුම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඇත්තටම පෙරහැර සාර්ථක කරගන්න අපිට සැලැස්මක් අනිවාර්යයෙන්ම ඕන. ඒ සැලැස්ම අනුව මම 2037 සැලැස්ම ක්‍රියාත්මක කරා. ඒ සැලැස්මේදී මට සිදු වුණා මේ පෙරහැරේ තියෙන කාර්යයන් සඳහා කමිටුපත් කරන්න. ඇත්තටම ඒ කමිටු වලින් අපිට මම මේ වෙන විට පෙරහැර ක්‍රියාත්මක කිරීමට පෙර කමිටු 37ක් මට සකස් කිරීමට සිදු වුණා. ඇත්තටම කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ පෙරහැරේ ප්‍රධාන කාර්යභාරය තියෙන්නේ අපේ ධාතුගුණ කඩුන් වාසී වැඩන්වීම. ඇත්තටම එතනින් පටන් මේ පෙරහැරේ සංග්‍රහ කටයුතු, ප්‍රවාහන කටයුතු, ගමින් පිටත මුදල් එකතු කිරීම, ගමින් ඇතුළත මුදල් එකතු කිරීම, ආයතනවල මුදල් එකතු කිරීම, ඒ වගේම අලියතුන් සඳහා ආහාර සඳහා කමිටු සත් කිරීම, ඒ වගේම වෙළඳැන්වීම් ප්‍රචාර කටයුතු සඳහා කමිටු රැස් කිරීම, ඒ වගේම විදේශගත වගේම රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධීකරණය කටයුතු කිරීම. මොකද මෙම කටයුතු සිදු කිරීමේදී පවතින රජයත් එක්ක ඒ අදාළ කළුතර දිස්ත්‍රික් ලේකම්තුමත් එක්ක එකතු වෙලා ඒ වගේම මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්නකුමාර මහතාගේ මූලිකත්වයෙන් රජයෙන් සම්බන්ධීකරණ රැසීම ඇතරම කරා. ඒකටත් කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙත් සමාජික පත් කරලා තියෙනවා. ඒ කමිටු නිලධාරීන් විසින් අපිට මේ අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව අපි දිසාපතිතුමත් එම සියලුම රාජ්‍ය ආයතනත් එක්ව මේ පෙරහැර සඳහා 2026 ජූලි මාසයේ 25 වෙනිදා පිටත් කිරීමට නැත්නම් අපිට සැලසුම් කරන පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා ඇත්තටම මෙහෙම කිව්වේ ලේකම් හැටියට සියලුම වකීම් මගේ තාව නොතිබා මම එම ලේකම් දුරේට තිබුණු සියලුම වගකීම් වලින් මූලික වගකීම් ටික මා සතුවත් අනිත් ක්‍රියාකාරකම් ටික අනිත් කමිටු සඳහා නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් මත කමිටු 37 නිර්මාණය කළ අවසానයි
මේ කමිටු ටික හරියටම ක්‍රියාත්මක වුණොත් මේ පෙරහැරේ කිසිදු ප්‍රශ්නයක් නොවි කිසිදු ගැටලුවකින් තොරව ඊටම සාර්ථකව මේ නිමා කරන්න පුළුවන් කියන විශ්වාසය මාගව තියෙනවා. ඒ නිසා මෙම කමිටු වල නියෝජිතයන්ට නැත්නම් කමිටු සමාජිකයන්ට මෙම පෙරහැර කමිටුවේ ලේකම් හැටියට ඇත්තටම මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙන අතර මේ පෙරහැර සාර්ථක කර ගැනීමට ඇත්තටම ඔවුන්ගේ තියෙන හැකියාව ධෛර්යය මත තමයි මේ සියලු දේ සිදු වෙන්නේ. ඇත්තටම ඔබට මට කියන්න ඕනකම තිබුණේ මේ කමිටු වල විස්තරය. විහාරාධිපති හාමුදුරුවෝ පෙරහැරේ මූල්‍ය තත්ත්වය සහ ඒ සැලැස්ම පිළිබඳව අපිට පැහැදීමක් කරා. අපි තව දුරටත් දැනගන්න කැමතියි. මොකද අපි දන්නවා පෙරහැරක් කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. පුංචි මුදලකින් මේ දේ කරන්න අමාරුයි. ලොකු මුදලක් වැය වෙනවා. ඒකට ගමේ කට්ටිය උදව් කරනවා, අපට කට්ටිය උදව් කරනවා. අපි තව දුරටත් දැනගන්න කැමතියි කොහොමද මේ පෙරහැරේ සංවිධාන කටයුතුත් එක්ක මූල්‍ය තත්ත්වය ගැලපෙන්නේ, කොහොමද ඔබතුමාලා අවශ්‍ය ප්‍රතිපාදන හොයාගන්නේ, කොහොමද මේ ප්‍රතිපාදන යොදවන්නේ මේ පෙරහැරේ සාර්ථකත්වය සඳහා කියලා අපි වැඩි විස්තරත් එක්ක දැනගන්න කැමතියි ඔබතුමාට. මම ඇත්තටම නායක ස්වාමීන් වහන්සේගේ ඒ කතාවට දෙයක් එකතු කරන්නම්. ඇත්තටම මෙම පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා ලොකු විශාල මුදලක් අපිට වැය වෙනවා. ඒ විශාල මුදල ලබා ගැනීම තමයි ඇත්තටම අපි ජනවාරි මාසයේ 8 වෙනිදා සිට ක්‍රියාත්මක වුණේ. ඇත්තටම කියන්න ඕන මේ පෙරහැරේ ලොකුම නැත්නම් විශාලතම මුදල අපේ කලපුගම ගම්වාසීන් විසින් තමයි අපිට ලබා දීම සිදු කරන්නේ. ඊට අමතරව අපි සුවිශේෂාංගයක් ලෙස මේ පෙරහැරේ නැටුම් කණ්ඩායම් වල තනියෙන් බාරගත්ත අය මේ ගම්මානයේ සිටිනවා. ඇත්තටම ඒක අපිට ලොකු ශක්තියක් වුණා. පෙරහැර කමිටුවට වඩා මේ පෙරහැර කමිටුවේදී අපිට අපේ නැටුම් විශාල සංඛ්‍යාවක් ඔවුන් තමන්ගේ පුජ්‍යලික ධනය අපිට යොදලා ඒ මුදල් අපිට පරිත්‍යාග කිරීමට පින්බර මුදල් ලබා දීමට කටයුතු සූදානම් කරා. ඇත්තටම මේ කියන්නේ පෙරහැරක් කරනකොට ගමේ තියෙන ජනතාවගේ තියෙන ආකල්පීය මේ සඳහා තියෙන ආසාව සංස්කෘතික අංග දරුවන්ගේ හැකියාවන් දැක ගැනීමට හැකින අවස්ථාවන් නිසා අපිට විශාල මුදලක් මේ ගම් ප්‍රදේශයේ කල්පුගම සතර පේරුවේම පන්සල් භූමියට අයත් සීලුම ජනතාවන් ඇත්තටම අපිට ඒ කාර්යයට මුදල් ලබා දීමට අපිට පොරොන්දු වෙ තියෙනවා. ඒ වගේම මම කියන්න ආසයි මේ අවට අපිට මේ මුදල ප්‍රමාණවත් නැහැ. මෙම සාර්ථක කරගන්න. මොකද මේකේ කාණ්ඩ වශයෙන් ගත්තොත් කාණ්ඩ 90ක් වගේ තියෙනවා මේ පෙරහැරේ. කිලෝමීටරයකට ආසන ප්‍රමාණයක් වගේ මේ පෙරහැර දික් වෙනවා. ඒ වගේම මේ පෙරහැරේ මම පෙර කිව්වාගේ නැටුම් ශිල්පීන් 800ක් පමණ සිටිනවා. ඉතින් ඒකට ආහාර පාන නොඑක් විදියට මුදල් අපිට ගොඩක් මුදල් වැය වෙනවා. ඒ නිසා අපිට තවත් අපිට මේ මුදල් එකතු කිරීම තවත් දීර්ඝ කරන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට ඇත්තටම ගම තුල තිබෙන ආයතන පුජ්‍යලික ආයතන වලින් හා ගමෙන් පිට තියෙන පුජ්‍යලික ආයතන වලින් ඔවුන්ගේ පින්බර දායකත්වය මේ වෙනකොට ලැබීමෙන් පවතිනවා. ඊට අමතරව ටිකට් පත් වලින් අපිට මුද්‍රණය කරා. ඒක ගම්වාසීන් ගමෙන් පිටත අපි නිකුත් කරා. ඒකෙන් අපිට ඒ මුදල් ලැබෙනවා. ඒ වගේම මේ වගේ ගමේ පදිංචි වෙලා මේ ගමෙන් පිටත පදිංචි වෙන අයත් අපිට මුදල් ලබා දීම සිදු වෙනවා. ඇත්තටම කියන්න සතුටුයි 25 වෙනිදාට පෙර අපිට මුදල් ලැබීමෙන් අපිට කළුතර දිස්ත්‍රික්කයේ තියෙන මිහිඳු මහා පෙරහැරවල් වරින් ජේෂ්ඨතම හොඳම පෙරහැර සාර්ථකම පෙරහැර අපේ නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අපිට වීදි සංචාරය කිරීමට හැකියාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ සඳහා උරුදුන් සියලුම දෙනාටම බොහොමත්ම ස්තුතියි කියලා කියතින් 37 වන කලපුගම සුමංගලාරාම මිහිඳු පෙරහැරේ පෙර වැඩසටහනක් විදියට අපි මේ පවත්වපු මේ සාකච්ඡාව මෙතනින් අපි අවසන් කරනවා. ජූලි මාස 25 වන දින සවස් 7ට කලපුගම ශ්‍රී සුමංගලාරාමයෙන් ආරම්භ කර වීදි සංචාරය කරන මේ 37 වන මිහිඳු මහා පෙරහැර නැරඹීමට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරමින් අපි මේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරන 37 වන මිහිඳු පෙරහැර ජූලි මාස 25 වන දින සවස් 7ට විහාරස්ථානයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්. ඉතින් මේ පෙරහැර එදිනම මෙත් TV ඔස්සේ සජීවීව ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම Facebook නාලිකාව සහ YouTube ඔස්සේ ඔබට සජීවීව දැක බලා ගන්නට පුළුවන්. මේ පෙරහැර දැක බලා ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරමින් අපි සමුගන්නවා කල්පගම විහාරස්ථානයේ සිට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.